හරි. ආයුබෝවන් ළමයි. ඔයාලට මාව පේනවා සහ එනවා නේද? පැහැදිලිව. හරි. එතකොට මම හිතනවා ඔයාලට මාව පැහැදිලිව ඇහෙනවා සහ පේනවා ඇති කියලා. අද ඔයාලට මම ක්ලාස් එකට එන්න කිව්වේ මොකුත් පේපර්ස් කරන්නවත් නැත්නම් මොකුත් උගන්වන්නවත් නෙවෙයි. අද මම එන්න කියන්න හේතුව තමයි ක්ලාස් එකේ ඉදිරියට වෙන්නේ මොනවද කියලා ඔයාලව දැනුවත් කරන්න. උඩ අද පැය ගණන් මම ක්ලාස් එකේ තියාගෙන ඉන්නේ නැහැ. ඊටාම කෙටියෙන් ක්ලාස් එකේ වැඩ ටික වෙන්නේ කොහොමද කියලා ඉවර වෙලා ඔයාලව ක්ලාස් එකෙන් යවනවා. ආයේ කියපු ගමන් කට්ටියක් ලීව්ත් වෙනවා නේ. හරි, කමක් නැහැ. එතකොට දැන් ඔයාලව දැනුවත් කරන්න ආවේ මම අද ඔයාලගේ පේපර්ස් 20ක් කරන ක්ලාස් එක ගැන. එතකොට ඔයාලට මේ වෙද්දි පේපර්ස් 20ම හම්බෙලා තියෙන්නේ. පේපර්ස් 20 තියෙන MCQ පේපර්ස් 10ක් සහ රචනා පේපර්ස් 10ක්. ඔයාලට දැන් දවස් දෙකකට වගේ කලින් ඒ ටික හම්බුණා. මං හිතනවා ඔයාලා print outs අරගෙන ලෑස්ති වෙලා ඇති කියලා. එතකොට කාට හරි ළමයෙක්ට හිතෙනවා නම් එහෙම print outs ගන්න ඕනේ නෑ, මම නිකන් PDF එක බලාගෙන කරනවා කියලා කිසිම ගැටලුවක් නෑ. It's up to you. ඔයාලා යම් දෙයක් කරන්න. ඒ වගේම තමයි අ, හෙට දවසත් ඇතුළත ඔයාලට print out ගන්න පුළුවන්. එහෙම අවශ්‍ය ළමයි ඉන්නවනම්. පේපර්ස් 10ම වැඩ ටික වෙන්නේ මෙහෙමයි. අපි එක දවසකදී පේපර්ස් දෙකක් කරනවා. එකක් උදේ කරනවා අනිත් එක රෑ කරනවා. එතකොට හෙට ඉඳන් තමයි මේ වැඩපිළිවෙල යන්නේ. එතකොට ඔයාලා මේ වෙද්දි පේපර්ස් සමහරට බලලා ඇති මොනවද මේ පේපර්ස් වල තියෙන්නේ, ලේසිද අමාරුයිද, සම්පූර්ණ සිලබස් එකම ආවරණය වෙලා තියෙනවද කියන එක බලලා ඇති. ඔය සියලුම පේපර්ස් වල සම්පූර්ණ සිලබස් එකම ආවරණය වෙන විදිහට. ඒ කියන්නේ 12 සහ 13 ආවරණය වෙන විදිහට තමයි මම හදලා තියෙන්නේ. එතකොට ඔයාලගේ හැම පේපර් එකක්ම අපි ක්ලාස් එක වෙලාවදී ඩිස්කස් කරනවා සහ ඔයාලගේ සියලුම පේපර්ස් බලලා ලකුණු දාලා දෙනවා. දැන් ඔයාලගේ කලින් එවපු පේපර්ස් වගේකුත් තියෙනවා මට බලන්න. මම ඒ ටික අද රෑ බලලා ඔයාලට දෙනවා. මොකද හෙට ඉඳන් ආයි ඔයාලගේ පේපර්ස් බලන වැඩත් එක්ක මට බිසි වෙන නිසා ඔක්කොම ටික කලවම් කරගන්න අපහසුයි. එතකොට දැනට ක්ලාස් එකේ යන වැඩපිළිවෙල ගැන කතා කරොත් ඔයාලා එක එක පන්ති වලට මගේ ජොයින් වෙනා ඉන්නවනේ සමහර කට්ටිය. එක පේපර් ක්ලාස් එකකට එනවා. පාඩම් වලින් වෙන වෙනම. එතකොට මේ පේපර් ක්ලාස් එකේ තව එක දවසයි උගන්වන්නේ රටවල් පාඩමයි සහ රටවල් පාඩමයි කලා ශිල්ප පාඩමයි නේ. එතකොට බලහම දවස් එකමාරක් විතර තියෙනවා. ඒ ටික ඉවර කරාම සම්පූර්ණයෙන්ම අර පාඩම් වලින් වෙන වෙනම යන පේපර් ක්ලාස් එක ඉවරයි. ඒ වගේම ස්පීඩ් රිවිෂන් එකක් යනවා. ස්පීඩ් රිවිෂන් එකේ අපි මේ වෙද්දි පාඩම් වලින් 12 වසරේ පාඩම් 4කමාරක් වගේ කරලා ඉවරයි. එතකොට සම්පූර්ණ 13 වසරත් ආවරණය වෙනවා මේ ස්පීඩ් රිවිෂන් පන්තියේදී. ඉතාම ඉක්මනින් ආයි මුලින් ඉඳන් සිලබස් එක කතා කරගෙන යනවා මේ මාසය ඇතුළත. අපි දවස් 10ක් දැනට දාලා තියෙනවා. ওই දවස් 10 බැරි වුණොත් මම අමතර දවසක් ඊළඟ මාසෙනුත් දවස් දෙකක් වගේ ගන්නවා. කාලය මදි වුණා. එතකොට ඒකේ තාම මම කිව්වා වගේ හතරවෙනි පාඩම කියන්නේ හතරවෙනි පාඩමෙත් කොටසක් කරලා තියෙන්නේ. ඔයාලට ආයි ක්ලාස් එක තියෙනවා අනිද්දා. අනිද්දා දවසේදී හතරවෙනි පාඩමේ ඉතුරුණු ටිකයි පස්වෙනි පාඩමයි පටන් ගන්නවා. ඒ ස්පීඩ් රිවිෂන් එක. ඒකට මේ පේපර්ස් 20 ක්ලාස් එක ගත්තොත් එහෙම උදේට ඔයාලට හැමදාම 8ට පටන් ගන්නවා පන්තිය. උදේ 8ට සියලුම ළමයි සම්බන්ධ වෙන්න ඕන. ඒ වගේම කැමරා ඔන් වෙන්න ඕන. මෙච්චර කල් මම ඔයාලව දැකලත් නැහැ නේද? කලින් නම් දැකලා තියෙනවා. සමහර කට්ටිය ෆොටෝස් දාලත් නැහැ. මම දන්නෙත් නැහැ කවුද මේ පන්තියේ ඉන්නේ කියලා. ඒ නිසා කැමරා ඔන් කරගන්න ඕන. මොකක් හරි අපහසුතාවයක් තියෙනවනේ. එක්ක ඩිවයිස් එකේ කැමරා ඔන් කරගන්න අපහසුයි හරි නැත්නම් මොන හරි වෙන ගැටලුවක් තියෙනවා නම් ඔයාලට ඒ ළමයිට පුළුවන් කැමරා ඕෆ් කරගන්න. හැබැයි මට කලින් දැනුවත් කරන්න ඕනේ. ක්ලාස් එක වෙලාවේදී කැමරා ඕෆ් කරගෙන ඉන්නවා නම් මාගේ දැනුවත් කිරීමකින් තොරව මම ක්ලාස් එකෙන් රිමූව් කරනවා. ඒ වගේම සියලුම දෙනාගේ ඇටෙන්ඩන්ස් මම බලනවා. ක්ලාස් එකට එන්නේ නැත්තේ ඇයි කියලා දවස් දෙකක් බලලා මම ගෙදරට කෝල් කරනවා. හැමෝම රෙජිස්ටර් කරගද්දි මම ළඟ ගෙදර නම්බර්ස් ඉල්ල ගත්තනේ. එතකොට ඔයාලගේ අම්මගේ හෝ තාත්තගේ නම්බර්ස් මට දීලා තියෙන නිසා ගෙදරින් දැනගනි ඔයාලයි ක්ලාස් එන්නේ නැත්තේ කියලා. මොකද ඔයාලට මේ අන්තිම වතාවට මාව හම්බෙන්න මේ අවසාන කාලේ. එතකොට මේ කාලේ ආයි ඔයාලට පිස්සු නටන්න විකාර කරන්න බෑ. කලින් කරපු දේවල් පැත්තකින්ම තියලා මේ මාසෙ ඉඳන්වත් හරියට වැඩ ටික කරනවා කියලා හිතා ගන්න. මේ නිසා උදේම ඔයාලට තියෙන්නේ පැය 3ක ක්ලාස් එකක්. ඔයාලට ඉඳගෙන ඉන්න අපහසුයි වෙන බාහිර ගැටලු. ඇත්තටම මේ කාලේ අදාළ කරගන්න එපා. ඔයාලගේ නෑදෑ ගෙවල් වල යන්න තියෙන ඒවා මල ගෙවල්, මගුල් ගෙවල් ඒවත් මට අදාළ නැහැ. කිසිම ළමයිගේ පෞද්ගලික හේතුවක් මත මම පන්ති වෙනස් කරන්නේත් නැහැ. ඒක මතක තියාගන්න. ඔයාගේ පෞද්ගලික හේතුවක් මත මට පන්ති වෙනස් කරන්න වෙනවා කියලා කියන්නේ සෑහෙන ළමයි ප්‍රමාණයක කාලය. ළමයි 60 ගානකට වැඩිය මම හිතන්නේ ක්ලාස් එකේ ඉන්න මට මතක නැහැ හරියට. එතකොට ඔක්කොම කටියට පහසු වෙන වාගේ එක වෙලාවක්. ඒ නිසා පන්ති වෙලාව වෙනස් කරන්නේ නැහැ. ඔයා ඒ වෙලාවට සම්බන්ධ වෙන්න.
ඔයාලට වෙන පන්ති ඇති හෝ අවශ්‍යම දේවල් ඇති. අසනීපය ආදී බෙහෙත් ගන්න යන්න. ඒ ළමයිට තියෙන විසඳුම තමයි රෙකෝඩින්ග්ස් බලන එක. හැමදාම රෙකෝඩින් එක පන්තිය ඉවර වෙලා පැයක කාලයක් ඇතුළත හම්බ වෙනවා. ඔයාලා සමහර වෙලාවට ක්ලාස් එක ඉවරන ගමන් මගේ රෙකෝඩින් එක ඉල්ලනවා. එහෙම එවන්න බෑ ළමයි. හේතුව තමයි Zoom එකේ වීඩියෝ එක ප්‍රොසෙස් වෙන්න වෙලාවක් යනවා. ඊට පස්සේ YouTube එකට අප්ලෝඩ් වෙන්නත් වෙලාවක් යනවා. ඔයාලට YouTube එකට මම දාලා දෙන්නේ පහසු නිසා එක්සෑම් එකට යනකම් බලන්න. එතකොට මට අර ඒ වෙලාවෙම දෙන්න බැරි වෙන්න හේතුව ඒකයි. ඔය වැඩ ටිකට පැයක වගේවත් අවම කාලයක් යනවා. එතකොට පැයක කාලෙකින් පස්සේ ඔයාලට රෙකෝඩින් එක හම්බ වෙනවා. ගෲප් එකේ දානවා ඔයාලා ඉල්ලන්න දෙයක් නැහැ. දොර ගෲප් එකේදී ඔයාලට පුළුවන් මිස් වෙච්ච කොටස් ටික කියන්නේ හිතන්නකෝ හෙට උදේ 8:11 ක්ලාස් එකට වට එන්න බැරි වුණා කියලා. එතකොට මම 12ට වගේ රෙකෝඩින් එක දානවා. දවසේ කැමති වෙලාවකදී ඔයාට පැය 3 අරගෙන එතන කියන්නේ එක තැනක ඉඳගෙන සම්පූර්ණ පේපර් එකම කරලා මට PDF කරලා එවන්න ඕන. මම කැමති PDF කරලා එවනවනම් බැරිම ළමෙක් ඉන්නවනම් විතරක් ෆොටෝස් ගහලා එවන්න. ෆොටෝස් ගහලා එවද්දි පිටු අංක ප්‍රශ්නාංක ඔක්කොම ටික පැහැදිලිව තියෙන්න ඕන. ඒ වගේම අර මම ඔයාලට කලින් දවසේ පෙන්නුවා මේ මතක ඇති අර ඔයාලගේ විභාග කොළ වගේක් තියෙනවා ලියන්න. එතකොට ඔයාලා හෙට ඉඳන් ලියන පේපර් ක්ලාස් එක ළමයි මේ පුරු වෙන්න ක්ලාස් එකක ලියනවා නෙවෙයි. ඔයා හිතන්න හෙට ඉඳන් ඔයා මේ එක්සෑම් එකේ පේපර් එකක් ලියන්නේ කියලා. එතකොට කාලය කළමනාකරණය කරන විදිහ මම කියලා දීලා තියෙනවානේ. එක ප්‍රශ්නයකට අර පැය භාගයක් ගානේ අරගෙන ලකුණු 10 ප්‍රශ්න නම් විනාඩි 15කින් ලියන්න ඕන. ඔයාලගේ ලියන පේපර් එකේ අර 1 2 කියලා කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටසේ සම්පූර්ණ ප්‍රශ්නයකට පැය භාගයක් අරන් ලියන්න ඕනේ. ඒ වගේම අවසානට පැය භාගයක් ඉතුරු කරගන්න ඕනේ. ඒ පැය භාගේ සාමාන්‍යයෙන් ඔයාලා පොළ ටික හරියට තියනවාද කියලා බලන්න. දැන් ඉතින් පොළ ටික අමුණන්න දෙයක් නැහැ නේ එක්සෑම් එක නෙවෙයි නිසා. අර එක්සෑම් එකම කියලා ඉතල කාලය කළමනාකරණය කරගන්න. නිවැරදිම කරුණු ටික ලියන්න. ඒ කියන්නේ උදේට කොහොමත් ලියන පේපර් එකනේ තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් මේ එක්සෑම් එකම හිතලා ලියන්න. මොකද ඔයාලට හම්බෙලා තියෙන මේ වෙද්දි අනුමාන පේපර්ස් 20ක්. එතකොට ඔය පේපර්ස් 20න් සමහර විට හිතන්නකෝ ප්‍රශ්න දෙකක්වත් මම මේ කියන්නේ ප්‍රශ්න දෙකක්වත් අඩුම තරමේ එන්න තියෙන ඉඩකඩ වැඩි. ඊට වැඩි වෙන්නත් පුළුවන් සමහර විට ඔය පේපර් එකම එක්සෑම් එකට එන්නත් පුළුවන්. හරිද? මේ පේපර් එක කොහොමවත් හම්බෙලා හැම නෙවෙයි ඈ. නිකන් අනුමාන කරලා කලින් අවුරුදු වල ඇවිල්ලා නැති ඒවා බලලා තමයි පේපර් එක හදලා තියෙන පේපර්ස් 20ම ඔයාලගේ. ඒ නිසා මේ කොහෙන්වත් පේපර් එක හම්බෙලා කියලා එහෙම හිතන්න එපා. මම අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා මම හදලා තියෙන පේපර් එක ඔයාලට ගොඩාක් දුරට ප්‍රශ්න එක්සෑම් එකේදී ඇවිල්ලා තියෙන්න පුළුවන් කියලා. ඒ නිසා මේ එක්සෑම් එකම කියලා හිතලා හෙට ඉඳන් පේපර්ස් ලියන්න පටන් ගන්න සියලුම දෙනා. සියලුම දෙනාගේ පේපර්ස් මම බලලා ඉවරනවා. එක්සෑම් එක යනකම්ම දවස් 10ක් තමයි මේ ක්ලාස් තියෙන්නේ. ඒකට එක දිගට වැටෙන්නේ නැහැ ළමයි මේ ක්ලාස් 10. ඒකට හේතුව තමයි ඔයාලට අද බැරි වුණොත් කියන්නේ මෙහෙම හෙට ක්ලාස් එකට ඔයාලට එන්න බැරි වෙනවා මුළු දවසම. ඒකට අනිද්දා මම ක්ලාස් එක ආයි තිබ්බොත් එහෙම ඔයාට දවස් දෙකක වැඩ එකට කරන්න වෙනවා. ඒක හරිම අපහසුයි මට තේරෙනවා. ඒ නිසා දවසක් යන දවසක් වගේ තමයි තියන්න මම බලාපොරොත්තු වෙන්නේ. සමහර දවස්වල දවස් දෙකක් එක ළඟ වැටෙන්නත් පුළුවන්. ඒක චුට්ටක් මම කලින් ඔයාලව දැනුවත් කරනවා. එතකොට ඔන්න උදේ වෙලාව තමයි 8:11 වෙලාව. විශේෂම හේතුවක් මත වෙනස් වෙන්න පුළුවන්. 8:11 වෙලාව දැනට දාගෙන තියාගන්න. ඒ වෙලාව ඔයාට අපහසුයි නම් රෙකෝඩින් එක හම්බුනාට පස්සේ දවසේ ඕනෙම එක දිගට පැය 3ක් ගන්න. තේ බොණ්ඩයි බත් කණ්ඩයි එහෙම වෙලාවල් දාගෙන මැදින් කරන්න එපා. ගෙදර අයටත් කියන්න මෙහෙම වැඩක් ඔයාගේ වෙනවා කියලා. මෙහෙම වැඩ පිළිවෙලක් යනවා කියලා. නැත්තම් මම හරි ඔයාලා ගෙවල් වලට කෝල් කරලා කියන්නම් මට කියන්න එහෙම ගෙදර අයව කියන්න ඕනේ නා. සමහර කට්ටියට කිව්වට ඉතින් ඔයාලට පෙර වැරදි නිසා අම්මලා විශ්වාස කරන්නේ නැති වෙන්නත් පුළුවන් මෙහෙම වැඩ පිළිවෙලක් යනවා කියලා. එහෙම වුණොත් මට කියන්න මම කතා කරලා කියන්නම් මෙහෙම දෙයක් ඔයාලගේ පන්තිවල වෙනවා කියලා. එතකොට එක දිගට පැය 3ක් ගන්න. ඒ වගේම රැට ඔයාලගේ ක්ලාස් එක දැනට මම හිතාගෙන ඉන්නවා හැමදාම රෑ 7-9 වෙලාව. රෑ 7-9 වෙලාවට පේපර් එක ඩිස්කස් කරන්න. ඒකට ඔය වෙලාවෙත් ඔයාට ක්ලාස් එකට ජොයින් වෙන්න බැයි නා. කියන්නේ රෑ 7-9 වෙලාව කියලා කියන්නේ MCQ පේපර් එක. ඒකට ඔය වෙලාවෙත් ක්ලාස් එකට ජොයින් වෙන්න බැරි නම් ඒත් පැයක කාලයක් ඇතුළත රෙකෝඩින් එක හම්බ වෙනවා. එතකොටත් තියෙනවාට රෙකෝඩින් එක බලලා වැඩ ටික කම්ප්ලීට් කරගන්න. ඒ වගේම MCQ පේපර් එක අනිවාර්යෙන්ම ඔයාලා يعني ක්ලාස් එකට එන්න කලින් කරගෙන එන්න. ලියන පේපර් එකේ මුකුත් ලියන්න එපා. ඒ ටික ලියන්න දෙන්නේ මම. අනිත් පේපර්ස් ඔයාලා ක්ලාස් එක වෙලාවේදී මේ ඩිස්කස් කරන්න එන්න MCQ පේපර් එක. එතකොට හෙට ඔයාලට දැන් පේපර්ස් දෙක දෙකනේ හම්බෙලා තියෙන්නේ. නම්බර්ස් දාලා තියෙන ඔක්කොම පේපර්ස් වල.
එතකොට හෙට ඔයාලා එක කියන papers දෙක අරන් එන්න. MCQ papers එකයි දෙවෙනි papers එකයි. ඒ දෙකම අරගෙන එන්න. උදේට දෙවෙනි paper එක පන්තිය වෙලාවෙදිම ලියනවා. ටයිම් එක දාලා තියෙන්නේ. හොඳද? පැය 3 දාලා තියෙන්නේ. හරියටම වෙලාවෙදි ඉවර කරනවා. මට ඔයාලා ලියපු ටික PDF කරලා එවන්න ඕන. ඒ වගේම ඔයාලගේ MCQ paper එක මම කිව්වා වගේ ක්ලාස් එකට කලින් දවසේ ඕනෙම වෙලාවක පැය දෙකක් වගේ අරගන්න. ඊට වඩා ගන්න එපා. පැය දෙකක් වගේ අරගෙන කරලා අරගෙන එන්න. පන්තිය වෙලාවේදී අපි ඩිස්කස් කරනවා. මම අනිවාර්යයෙන්ම කියන ඔයාලා මේ papers 20 කරාට පස්සේ ඔයාලට සෑහෙන ප්‍රමාණයකින් ලකුණු වැඩි කරගන්න පුළුවන්. ඔයාලා S එකක නම් ඉන්නේ C හෝ B මට්ටමකට එන්න පුළුවන්. ඔයා C එකක නම් ඉන්නේ B හෝ A මට්ටමකට එන්න පුළුවන්. B එකක නම් ඉන්නේ A මට්ටමකට එන්න පුළුවන්. A එකක නම් ඉන්නේ ඔයාලට A+ එකක් ගන්න පුළුවන්. මේ papers 10 හරියට කරන ළමයෙක්ට. එතකොට මේ papers 10 يعني papers MCQ 10යි රචනා papers 10යි විදියට තියෙන්නේ. අනිවාර්යෙන්ම exam එකට යන්න කලින් ඔක්කොම ඉවර කරනවා. ඒ වගේම පළාත් papers කිහිපයකුත් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක අපිට ඉතුරු වෙන කාලය අනුව වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් ඔය ටික තමා ළමයි විශේෂයෙන්ම පන්ති යන වැඩපිළිවෙල. ඒ වගේම සමහර ළමයිට තාමත් සිලබස් එක ඉවර කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. තව විෂයනුත් තියෙනවානේ. තව විෂයන් දෙකක් එක්කනේ ඔයාලා කළමනාකරණය කරගන්නේ. එතකොට ඒකට විසඳුමක් විදියට මම හැමදාම උදේට දැන් මතක් කිරීමක් කරගෙන යනවා. ඔයාලා පාඩම් කරන්න ඕනේ කොටස් ටික. අද උදේ ඔයාලා ගෲප් එක දකින්න නැති. අද ඔයාලට පාඩම් කරන්න තිබුණේ පළවෙනි පාඩමේ කොටස් කිහිපයක්. එතකොට දැන් ඒ සමහර ළමයි ඉන්නවනේ අද පාඩම් කරන අය. ඒකට මම හිතනවා ඔයාලට මතක් වෙනවා මම පාඩම් කරන්න ඕනේ මොනවද කියලා. ඒ වගේම සමහර ළමයි ටීචර්ස් ගයිඩ් එකේ තියෙන පාඩම් ටික දන්නේ නැහැ. එතකොට ඔයාලට මේ විදිහට හැමදාම උදේ දාන මැසේජ් එක බලන්න ඔයා ඒ කොටස් පාඩම් කරලා තියෙනවද කියලා. ඒත් එක්කම ඔයාලට හම්බ වෙනවනේ ළමයි කලින් අවුරුදු වල ප්‍රශ්න ඇවිල්ලා තියෙන විදිය. එතකොට ඔයාලා පොඩ්ඩක් ඒක ස්ටඩි කරලා කලින් අවුරුදු වල ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියන ගැන අවබෝධයක් ගන්නත් පුළුවන්. එතකොට මේ විදිහට එක්සෑම් එකට යනකම්ම මම 8 වෙනිදාගෙන් නතර කරනවා ඔයාලා පාඩම් කරවන එක. 8 වෙනිදා වෙනකම්ම නොවැම්බර් මාසේ දිගටම මතක් කරනවා ඔයාලා බලන්න ඕන කොටස් ටික. එතකොට ඒ වැඩපිළිවෙලත් යනවා. ඒත් එක්කම papers 20ක් කරනවා. මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ සම්පූර්ණ පන්තියේ වැඩ ටික වෙන්නේ. ඔයාලට දැන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. හරිනේ මං ආයි පාරක් ඔයාලට සාරාංශව කියන්නද? හෙට උදේ ඉඳන් තමයි ඔයාලගේ papers 20 පන්තිය පටන් ගන්නෙ. උදේ 8ට පටන් ගන්නවා. එතකොට උදේ 8 ඉඳන් උදේ 11 වෙනකම් පැය 3ක් දෙවනි පේපර් එක දිගටම කරනවා. හරිද? එතකොට ඔයාලා එක දිගට ඉඳගෙන ඉන්න හුරු වෙන්න ඕනේ. දවස් 10ක් ඕක කරනවා කියලා කියන්නේ එක්සෑම් එකේදී ඔය පැය 3 කියන එක හරිම ලේසි. ඒ වගේම රෑ 7ට පටන් ගන්නවා MCQ papers discussion එක. ක්ලාස් එකට එන්න කලින් පේපර් එක කරගෙන එන්න. ඔයාලගේ සියලුම papers බලලා මම කිව්වා වගේ ලකුණු දාලා දෙනවා. ඒ වගේම තමයි ක්ලාස් එකක් මිස් වුණොත් රෙකෝඩින් එක බලලා පහුවදා වෙන්න කලින් වැඩ ටික කරලා මට එවන්න ඕන. මොකද දවසක් කර දවසක් පන්ති තියෙනවා කියන එකනොත් ඔයාලට එක දවසක් මිස් වෙනවා කියලා කියන්නේ දවස් දෙකක වැඩ එකතු වෙනවා. දැන් මේ වෙනකන් සමහර ළමයි ඉන්නවනේ වැඩ එකතු කරගත්ත. ඉදිරියටවත් වැඩ එකතු කරගන්න එපා ළමයි. එක්සෑම් එකට තව තියෙන ඉතාම පොඩි කාලයක්. ඔයාලා මේ කාලෙදි මම කැමති BC විතරක් පාඩම් කරනවා. මොකද කලින් ඔයාලට මම ටයිම් ටේබල් හදලා දීලා තියෙනවා පාඩම් කරන්න ඕනේ විදිහ. හැබැයි මම දැන් දවසින් දවස උදේට මතක් කරගෙන යනනේ පොඩි පොඩි කොටස් බලා ගන්න කියලා. එතකොට ඔයාලා ඒ කොටස් ටිකත් එක්කම මිස් වෙලා තියෙනවා වෙනත් විෂයන් වල පොඩ්ඩක් බලාගත්තට කමක් නැහැ. ඒ උනාට මේන් ફોකස් කරන්න ඔයාලා BC. හේතුව තමයි BC වලට ඉස්සරලම තියෙන්නේ. එහෙනම් ඔය ටික තමයි අද කියන්න තියෙන්නේ. හෙට උදේ 8:11 ක්ලාස් එකේදී අපි හම්බෙමු. සියලුම දෙනාට papers හම්බෙලා තියෙන්නේ. අද පේමන්ට් කරපු ළමයි කීප දෙනෙක් ඉන්නවා. මම ඒ ළමයිටත් papers 20 එවන්නම්. එතකොට ඔයාලට print outs ගත්තේ නැති ළමයිට හෙට ගන්නත් පුළුවන්. එහෙම අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් PDF බලා ගන්නත් පුළුවන්. ඔච්චර තමයි මට දැනුවත් කරන්න තියෙන්නේ. Thank you ළමයි ආවට. හෙටින් හම්බෙමු. Good night.